Good afternoon all of you. අද අපේ සිරිමල් අපේ හොඳ බැච්මේට් කෙනෙක් මෙයා. එයාගේ අද වෙඩින් එක. දැන් ඔයාලා දකින්න නැතිනේ මෙච්චර වෙලා වෙඩින් එකේ වුණ දේවල් නේ. අපි දැන් පොඩ්ඩක් දැන් සිරිමල් ගෙදරට සිරිමල්. හැබැයි ඇත්තටම එයා සිරිමත් කෙනෙක් නන් නෙවෙයි. අපි ඉතින් පොඩ්ඩක් පෙන්වන්න යන්නේ කැම්පස් ජීවිතේ සිරිමල්ගේ කොහොමද ගෙවුනේ කියන එක ගැන. ඔයාලට බලන්න පුළුවන් ෂෝට් ස්ටෝරි එකකින්. අපි පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා බලමු. යකෝ මේ ගෑණි ඒ දවස්වල කිව්වේ කොහොමද? බබා මං ඔයාව බලා ගන්නම්. බබා මං ඔයාව නාවන්නම්. බබා මං ඔයාට කවන්නම්. බ්ලා බ්ලා බ්ලා. කියන්න පුළුවන් ඔක්කොම පච ටික කිව්වා. එකම බැච් එකෙන් කෙල්ලෙක් හොයා ගන්නවා කියලා මේ ගෑණිත් එක්කම මුලින්ම යාළුවා. යාළුනාට පස්සේ තමයි දැනගන්නේ මල යස්සනියක් කියලා. ලස්සන සීනියක් කළා. ජූනියර් නංගිලා කොච්චර හිටියද ඒ දවස්වල මම මේ ගෑණිටම අහු වුණානේ. ඒ වුණාට චන්ද්‍රතිලක සර් දවසක් කිව්වා සර්ලගේ බැජ් එකේ කපල් ගොඩක් හිටියා කියලා. මං ඒකෙන් තවත් මොටිවේට් වෙලා තමයි මේ මල වාතෙටම අහු වුණේ. අහෝ දුකකි තිතකි ඉරකි. සිරිමල් මොකද මිනිස්සු මෙච්චරලා තාම කරන්නේ? තමස තාම ඔක හොදන්නේ නැද්ද? මේ ගාමත් හොදලා දානවා. මේ මොන මකුලක්ද? යකෝ මම රෙදි හොදනවා ඉවරයක් නැහැ. පුදුම රෙදි හේදිලා මේක. ඕහෝ සිරිමල්. ඔයාට ඔය විදියට නම් හැසිරෙන්න බැරියෝ. අපි එහෙනම් ඇත්ත තත්ත්වයට ආයෙ ගිහලා බලමු නේද? බබා. ඔව් මේ දෙන්න රෙදි ටික තව රෙදි ටිකක් දෙන්න. මම ඒකත් හොදන්නම් මේකත් හොදන්නම්. උයන්නම් ඔයාට කවන්නම් පොවන්නම් කරන්න තියෙන ඔක්කොම කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිනේ. සුග පද්දා කොහෙ යන්නේ ප්‍රියාවි පස්සෙම එන්න හිතේවි හිතමගේ ඉන්නේ මුලාවි පුරුලට එන්න මගේ ඉන්න සිනාවි මගේ හිත ගත්ත මනාලි මම දෙන්න හිතේවි ලෝකෙම තියෙන හැමදේ පරදා මට ඔය මූණ නගේ ආස හිතෙන්නේ බලන හැමතැනම ඔයා මගේ සුදු නෝටි කෙලිච්චි ලස්සන රෝස පටිත්ති අනේ බබා ඔන්න ඔය ඇටකිච්ච ගැන නම් මට මතක් කරන්න එපා. යකෝ මම මේ කෙල්ලෙක් එක්ක යාළුනා මේ කිගේ තාත්තා මැරේ. අම්මට සිරි පොඩි එකීට මේ මගුලස්ස සල්ලි දෙන්නත් බැරි වුණානේ. ගිහිල්ලා දෙන්න ඕන. යකෝ මේකි බලාපල්ලකෝ මේ කැම්පස් එනවා කියලා යකෝ මගුල්නේ නටන්නේ. අයියෝ කල්ලුත් මතක් කරා. ඔය ඇටකිච්ච ගැන මොකටද බබා මතක් කරන්නේ? ඇටකිච්චා? කවුද යකෝ ඇටකිච්චා? මා මණ්ඩේ. දෙන්නේ තොට තේ මණ්ඩි. එදා අපේ සිරිමල්ගේ ආදර කතාවට මුලින්ම හෙනහොරා කඩම් පාත් උනේ. එදා අඬු කැඩෙන්න ගහපු චමින්ද නිසා සිරිමල් දැන් කොරත් ගහනවා. අනේ පව් අපේ අසරණ සිරිමල්. අපි එහෙනම් ඊළඟට මොකද වෙන්නේ කියලා බලමුද? නංගිලා මොකද කරන්නේ? බස් එක ගෙනගන් දින්නේ.
ඇයි නංගිවා මට මෙහෙම කරන්නේ? මන් දවස් කීයක් තිස්සේ වගේ පස්සෙන් එනවද? එක දවසක් හා කියන්නකො මට. ඇයි? මොකද්ද මගේ තියෙන අඩුපාඩුව? හිත පාරනා කතා එපා කියන්න ඔය හීනියස් වලින් බලන්න මදෙස මොන දේ වුණත් අනාගතේදී අපට මට ආදරේ කියා පොරොන්දු වෙන්න තාලෙට සලව කොල්ලලා ඉඟ සුඟ වැඩට පද්දලා තන තම් දෙනා මොනරිය නටයි ගස්සලා තාලෙට සලව කොල්ලලා ඉඟ සුඟ කැඩට පද්දලා තන තම් දෙනා මොනරිය නටයි ගස්සලා කොලයි කොලම් බොමයි හරි වල මාලයි කොමලිගේ පැල්ම රසනයි කොලයි කොලම් බොමයි හරි වල මාලයි කොමලිගේ පැල්ම රසනයි අනේ සිරිමල් අපිට බඳින්න පුළුවන් වේද? අපේ ගෙදරින් දැනගත්තොත් මම යාළුවා ඉන්නේ මාළි කෙනෙක් එක්ක කියලා. මාව ඇහිනම් බට්ටකායි සිරිමල්. බබා ඔයාගේ මේ අල්ලගත්තත කවදාවත් මං අතාරින්නේ නැහැ පැටියෝ. බැරි වෙලා හරි ඇතෑරුණොත් මිස. ඔන්න ඔය විදියට එදා අල්ලගත්ත අත අතාරින්නේ නැහැ කියලා කොහොම හරි කසාද බැඳගත්තා. දැන් ඉතින් අපේ සිරිමල්ගේ බිරිඳ වෙලා ඉන්නේ කොහොම හරි ඒ අක්කණ්ඩෙම තමා. අපි සිරිමල්ගෙන් අහලා බලමුද මොකද උනේ කියලා. සිරිමල් ඇත්තටම මොකද බං උනේ? මෙන්න මෙහෙමයි මචං. හරිද? සිරිමල් උඹ බීලා දින්නේ. මේ උඹ අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා බං. හරිද? දැන් උඹට මම බිව්වන් නැතත් වැඩක් තියනවාද? මට මුලින් කියපන් මම බැඳලා ඉන්න මගේ වයිපරේ හැටියට මට නොබී ඉන්න පුළුවන්ද? යකෝ මට කියලා කවා ගන්න. මට කියලා නාව ගන්න. මට කියලා රෙදි හොද ගන්න. යකෝ කරන්න තියෙන ඔක්කොම වැඩ ටික කරගන්න. හරි ඒව වැඩක් නැහැ. උඹ දැන් මගෙන් ප්‍රශ්නයක් ඇහුවානේ නේ. අනවශ්‍ය කතා ඕල්ලානේ බං. මම මුලින්ම අපේ එකම බැජ් එකේ කෙල්ලෙක් එක්ක යාළු වුණා. හරිද? දෙවනියට නංගි කෙනෙක්ව ටෝක් කරා. හැබැයි ඒක මට කැමති වුන්නේ නැහැ. ඔක්කොටම හපන් ඒකිගේ යාළුව. යකෝ මංගාව ගඳයිලු. ඒකි මාව ඉම්බල. මගේ ගඳද නැද්ද බලන්න. පුදුම මගුල් මෙව්වා. හැබැයි අන්තිමට ආක්කෙක් නම් මට සෙට් වුණා. හරිද? එයාව තමයි බැන්දේ. උඹට දැන් මගේ කතාවෙන් ගන්න තියෙන්නේ මොකද්ද? උඹ කියන විදියට මචං අක්කලා තමා බෙස්ම. අල්ල ඒක එහෙම නෙවෙයි බං. හරිද? පොඩ්ඩක් එක්ස්පීරියන්ස් වැඩි. ඒක ඇත්ත. හරිද? ආක්කෙක් නෙමේ මොකෙක් එක්ක යාළුණත් එච්චරයි. දැන් බලපන් මේ ඔඩියන්ස් එක දිහා. හරිද? මේකේ ඇති අක්කලත් එක්ක යාළුණ උන්. හරිද? ඊට පස්සේ නංගිලත් එක්ක යාළුණුත් ඇති. අන්තිමට
එකම වයසේ යාළුණු ඇති. ඔය මොකෙක් එක්ක යාළුණත් අන්තිමට මට උන සෙතේ තමා ඔක්කොටම වෙන්නේ. මොකද්ද වෙන්නේ? පිරිමි අපි හැමදාම පව්. දුක් විඳිනවා විතරයි. උඹ කියන දෙයක් තමා මචං නේද guys?